3, 2, 1, start. iPhone guys, ඔයාලා මේක තේලා ඉන්නේ ඔයාලගේ බඩගින්න වැඩි කරන තවත් ෆුඩ් චැලෙන්ජ් වීඩියෝයක් එක්ක. ගොඩ දෙනෙක් කමෙන්ට් කරලා තියෙනවා හර්ෂව ගෙන්නන්න හර්ෂ නැතුව වීඩියෝස් වැඩන්නේ හර්ෂ තමයි මට වඩා වේගෙන් කන්නේ කියලා කතන්දර ගොඩක් කියලා තියෙනවා. ඉතින් ඔන්න අද හර්ෂව එක්කන් ඇවිල්ලා තියෙනවා. වීඩියෝස් කරත් හරි හර්ෂ ඔයාලටම තමයි රීලෝඩ් දිනලා රීලෝඩ් අරන් දුන්නේ. මං හිතුවා අද හර්ෂට 5000ක් දෙන්න ඕනි කියලා. 5000 ගන්න ක්‍රමේ හර්ෂ දන්නවා. ඔයාලා දන්නේ නැහැ නේ තාම. චිකන් තියෙනවා, නූඩ්ල්ස් තියෙනවා, පරිප්පු දෙකක් තියෙනවා. කන්නේ ඉස්සලාම මට විනාඩියක් හම්බ වෙනවා. මම කනවා. ඊගාවට හර්ෂට විනාඩියක් හම්බ වෙනවා. දෙන්න නතර වෙයි කන්නේ. ඒ වගේම කියන්න ඕනේ ගිය සතිය අපි කරපු චැලෙන්ජ් එකට කවුරුත් වීඩියෝ එකක් එවලා තිබ්බේ නැහැ. කවුරුත් මට ෂෙයා කරලා තිබ්බේ නැහැ මේ වීඩියෝ එකක් කරලා තියෙනවා කියලා. හැබැයි අද මට එක්කෙනෙක් වීඩියෝ එකක් කරලා තියෙනවා කියලා කිව්වා. අපි දැන් මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්න ඉරිදා සමුදා 11 මාර්ට ඔයාලා දන්නවා. අපි හැමදාම සමුදා 11 මාර්ට තමයි වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න කියලා. ගොඩ දෙනෙක් ඒක දන්නවා. අපි වීඩියෝ දාපු ගමන් බලන කට්ටිය ලොකු පිරිසක් ඉන්නවා. ඒ වුණාට අද මේ වෙනකන් වීඩියෝ එක YouTube එකට දාලා නැහැ. ඔයාලා තාම මේ වීඩියෝ එක දැකලා නැහැ. ඒකින්ද මේ චැලෙන්ජ් එක මෙතනින් ඉවරයි guys. ඔයාලට ගිය සතිය මම පොරොන්දු වුණා වගේම මේ ටයිම් එක විදි වීඩියෝ එකක් මට ලැබුණේ නැහැ. ඒකින්ද මේ චැලෙන්ජ් එක එතනින් ඉවරයි. ග්‍රේවි දාගන්නකෝ. ඉස්සලාම කන්නේ ඔයාද මමද? කැමැත්තක් මං කරනවා මං කන්නම්. ඔයා කන්න. ඔයාට මම අවස්ථාව දෙනවා. රයිස් එක වගේම ලේසි නෑ. ලේසි නෑ බලමු අපිට මේක ඉවර වෙනකම්ම කන්න පුළුවන් වේද බැරි වේද කියලා සැකයකුත් තියෙනවා මට. ඉස්සලා මෙයාට විනාඩියක් හම්බ වෙනවා. විනාඩිය ඉවර වෙච්ච ගමන් මෙයා කෑම නතර කරන්න ඕනේ. ඒකලා මට විනාඩියක් හම්බ වෙනවා. මේ දිගට යන්නේ වීඩියෝ එක දිගටම බලන්න. එතකොට මොකද්ද වෙන්නේ කියලා තේරෙයි. සබ්ස්ක්‍රයිබ් කරන කවුන්ට් එක මම දැන් මාස දෙකකට විතර කලින් කිව්වා 125 මට්ටමේ දැන් 130ක් විතර මට්ටමකට ඇවිල්ලා තියෙනවා. අපේ වීඩියෝස් බලන කට්ටිය මේ වීඩියෝස් අනිවාර්යයෙන්ම බලලා සබ්ස්ක්‍රයිබ් කරලා වීඩියෝ ෂෙයා කරන්න. එතකොට ඔයාලා ඉන්න තැනට අපිට ළඟ එන්න අවස්ථාව ගොඩක් වැඩි. මොකද අපි මේ channel එකේ යම්කිසි මුදලක් උපයනවා නම් ඔයාලා දන්නවා YouTube කරන හැමෝම යකරි උපයනවා. ඒක රහසක් නෙමෙයි දැන්. ඒ ගන්න මුදල අනිවාර්යෙන් අපි ඔයාලා වෙනුවෙන්ම මේ වීඩියෝස් වෙනුවෙන්ම වියදම් කරනවා. අපේ පෞද්ගලික පරිහරණයට අපි කිසිසේත්ම ගන්න මේ channel එක සම්පූර්ණයෙන්ම ඔයාලා වෙනුවෙන්ම හදලා තියෙනවා කියන්නේ එන්න ඒක තමයි. වැඩි පටන් ගමුද? හරි guys challenge එක පටන් ගමු. ඉස්සලාම හර්ෂ කන්නේ හර්ෂට විනාඩියක් හම්බ වෙනවා. TikTok එකේ යාළුවෝ අනිවාර්යෙන් මේ වීඩියෝ එක like කරන්න. වැඩි පටන් ගමු. වයසක් එනවා. හර්ෂ ready නේ? ඔන්න පටන් ගත්තා. 3 2 1 start. විනාඩියයි තියෙන්නේ. පුළුවන් තරම් දාගන්න. විනාඩියයි තියෙන්නේ. විනාඩියයි. ඊගාවට මම මං කරන්න බෙල්ල එක ගන්න. රයිට්. හර්ෂ තව විනාඩි 20ක් තියෙනවා. තප්පර 20ක් තියෙනවා. විනාඩි තප්පර පැටලෙනවා මට. තප්පර 20ක් තියෙනවා. තප්පර 10යි. පුළුවන් තරම් දාගන්න කටට. පුළුවන් තරම් ඔබා ගන්න. ස්ටොප්. තප්පර 59න් ස්ටොප් උනේ. රීසෙට් කරා. දැන් ඔයා ඉන්නේ. ඔයා දාන්න ටයිම් එක 3 2 1 කියලා දාන්න. මේ දිනවල පැවැත්වෙන සජීවී තරඟ නරඹව ඔයාලට මුදල් තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් තියෙනවා. ඔයාලට කරන්න තියෙන්නේ කුමන කණ්ඩායම දිනයිද, වැඩිම ලකුණු ගහන්නේ කවුද වැනි දේවල් ගෙස් කිරීමටයි. ඔයාලට ගැටලුවක් ඇති වූ පැය 24 පුරාම සපෝට් කරන්න හොඳ කස්ටමර් සර්විස් එකක් ඔයාලට මෙහිදී ලබා දීලා තියෙනවා. මෙම ප්‍රයෝජනකේත යොදා ලියාපදිංචි වීමෙන් පසුව 100ට 200ක වට්ටම් මුදලක් ලබා ගත හැකියි. 3, 2, 1, start. ටයිම් එක බලන්න. stop.
මං කරන්න. එන එන පටන් ගත්තා. රීසෙට් 3 2 1 ස්ටාර්ට්. නූල්ස් එක නම් සුපිරිය. මම හැදුවේ ගයිස් සුපිරියටම තියෙනවා. හර්ෂ වේගෙන් කනවා. උනාට හර්ෂට මාව පරද්දන්න බෑ. බෑ කිව්වට බැරිමත් නෑ. තව තප්පර 20ක් තියෙනවා යාට. පුළුවන් තරම් දාගන්න. තව තප්පර 10යි. පුළුවන් තරම් ඔබා ගන්න. 3 2 1 ස්ටොප්. රීසෙට් කරා. දාන්න. 3 2 1 කියලා දාන්න. 3 2 1 start. අවසාන තප්පර ගාන යන්නේ. ඉක්මනින් ළඟින්. 3 2 1 stop. रीसेट कर दांडे. Three, 2, 1, start. තප්පර 20යි. ඔය තප්පර 20 තමයි පුළුවන් පරිම ඔබා ගන්න ඕන. ඕ ස්ටොප්. අමතක වුණා කියන්න. රීසෙට් දාන්න බෑ. 3 2 1 start. Panas satu 59 stop. පාට පන්දා ගන්න පුළුවන්. හරිද? මේ හම්බෙන විනාඩියේ ඔය ඔක්කොම කන්න ඕන. නැත්නම් ඔය පැරදි. තේරුණා? 3 2 1 start. තප්පර 30ක් තියෙනවා. පුළුවන් නැහැ කෑවොත්. ඔය චිකන් ටික කොහොම ආලා ඉවරයි. කටවල් තුනයි මට නම් ඕක. එහෙම කෑවොත් බෑ. ඔක් කාට නෙමෙයි. දුවා දිනන. ස්ටොප්. හරියට කා ගන්න බැරි වෙලා ඉන්නේ guys. හරියට කා ගන්න බැරි වෙලා ඉන්නේ. දැන් ඔයාලගේ වීරයා චොක වෙලා ඉන්නවා කියලා ඔයාලට තේරෙනවා ඇති. මයිකා කියන්නේ ලංකාවේ කවුරුත් නැහැ මාව පරද්දන්න දාන්න ටයිමර් එක ඉවරයක් කරන්න මේ වැඩේ.
reset කරලා නේ 3 2 1 start finally ඉවරයි. වීඩියෝ එක සම්පූර්ණයෙන් බැලුවනම් ඔයාලට තේරෙන්නේ නැති හර්ෂද වැඩ මමද වැඩ කියලා මම ඒකයි අභියෝග කරන්නේ. ලංකාවේ ඕනම කෙනෙක් එන්න මගේ මේ කෑම මේසට කෑම බීම හැමදේම ෆ්‍රී හම්බෙනවා. කාලා පෙන්නන්න 5000කුත් දෙනවා. ෂුවර් එකටම දෙනවා. මේක ලංකාවේ ගොඩ දෙනෙක් මේ වෙනකොටත් දන්නවා. අපි මේ කෑම මේස අරන් පොරොන්දුනා වගේම ඔයාලා ඉන්න තැනට එනවා. හැබැයි ඔයාලගෙන් අපිට ඕනේ පොඩිම පොඩි සපෝට් එකක්. ඒක තමයි මේ වීඩියෝස් ඔයාලගේ යාළුවෝ අතර ෂෙයා කරන්න. අලුත් යාළුවෝ අපේ channel එකට ගෙන්න ගන්න. ඔයාලා මේ වීඩියෝස් ඔයාලගේ යාළුවෝ අතර ෂෙයා කරගන්න ඕනේ. Facebook එකේ social media හැමතැනම ෂෙයා කරගන්න. එතකොට අපිට අලුත් යාළුවෝ ගොඩක් ඉස්සරහට මේ කෑම මේසට අනිවාර්යයෙන්ම ගේන්න පුළුවන්. ගෑනු පිරිමි වයස කිසිම දෙයක් අදාළ නැහැ. ඕන කෙනෙක්ට ඇවිල්ලා මෙතන කෑම කාලා යන්න පුළුවන්. ඔයාලට ඒකට සාක්ෂිය ඕන නම් අපේ වීඩියෝස් තියෙනවා මේ වෙනකොට 150කට වැඩිය. බලන්න ඒකෙන් 100ක් විතර සම්පූර්ණයෙන්ම අලුත් මූණු තමයි ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අදට එච්චර තමයි කියන්න තියෙන්නේ. මතකද channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න. පරණ වීඩියෝ list එකක් තියෙනවා. ඒවත් බලන්න. එහෙනම් අදට අපි යනවා bye.